සුබ දවසක්. ඔබට අද මම ඔබ මේ ඔබ හමුවට එනවා ගණිතය වීඩියෝ මාලාවේ 6 ශ්‍රේණිය දුවා දරුවන් වෙනුවෙන් මම අද සාකච්ඡා කරනවා 6 ශ්‍රේණියට අදාළව 7 වන පාඩම කෝණ කියන පාඩම. එහෙනම් මම ආරාධනා කරනවා පෙරදී කතා කළා වගේ YouTube එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. මොකද bell icon එක click කරොත් විතරයි ඔයාලට මගේ videos automatically නැවත ඔයාලට notification එකක් විතර ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. කතා කරන මුලින්ම කෝණ කියන පාඩමේ ඔයාලා දැනගන්න ඕන දේවල් තමයි මේ ලියලා තියෙන්නේ. පාඩම අවසානයේදී දැනගත්ත යුතු දේවල් ටික තමයි මේ තියෙන්නේ සාරාංශයක්. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කෝණයක් හඳුනා ගන්න මුලින්ම. ඊළඟට ඔයගොල්ලෝ ඍජු කෝණය කියන එක හඳුනා ගන්න ඕනේ. මුලින්ම කෝණයක් හඳුනා ගන්න ඕනේ. කෝණයක් කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට ඍජු කෝණය කියන එක හඳුනා ගන්න ඕනේ. එතකොට ඍජු කෝණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඊළඟට ඍජු කෝණය ඇසුරෙන් මෙන්න මේ කෝණ වර්ග ටික සැලකීමට භාජනය කරන්න වෙනවා. ඒ කියන්නේ මේව මොනවද කියලා. ඍජු කෝණයත් එක්ක කොහොමද මේ වගේ වෙනස්කම්. සුළු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත කෝණය කියන ඒවා. මම මේ විශේෂ මේ සලකුණක් දාලා තියෙන මේ කෝණය කියන එක අර්ථ දක්වන්න. ඔයාලා එහෙම දාන්න එපා කෝණය කියලා ලියන්න. මම මේ දැනගන්න තමයි මේ කෝණය කියන එක සංකේතය තමයි දාලා තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු මුලින්ම කෝණයක් හඳුනා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි කෝණයක් හඳුනා ගැනීම කතා කරාන් පස්සේ මම හිතනවා කෝණයක් නිර්මාණය වෙන්න මෙතන මේ වගේ එකකට අපි කියනවා සරල රේඛා ඛණ්ඩයක් කියලා. දැන් AB කියලා ගත්තොත් අපිට මේක දක්වන්න පුළුවන් මේ සරල රේඛා ඛණ්ඩයක්. එහෙනම් සරල රේඛා ඛණ්ඩයක් අඳින්න කිව්වොත් අපිට ඒ සරල රේඛාවක් ඇඳලා යම් කිසි දුරක් මැනලා අපිට ඒක මාක් කරලා අපිට ඒක නම් කරන්න පුළුවන් ওই විදිහට සරල රේඛා ඛණ්ඩයක් කියලා. එතකොට දැන් මේ කෝණයක් හැදෙන්නේ යම් කිසි සරල රේඛා ඛණ්ඩ දෙකක් එකතු වෙලා. මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩයක්, මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩයක්. එහෙනම් මේ දෙක එකතු වුණාම තමයි කෝණයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔන්න ওই විදිහට නිර්මාණය වෙන කෝණය අපි දක්වමු මෙන්න මේ විදිහට. මේක තමයි කෝණය. මම සිම්පල් A කියලා දාන්නම්කෝ. අංශක කීයක් හරි තියෙන්න පුළුවන්. අංශක A කියලා මම මේලයි දක්වනවා. එතකොට මේක අපි දන්නවා මේ කෝණය නිර්මාණය වුණාම අපිට මේ සරල රේඛා ඛණ්ඩ දෙකට අපි කියනවා මේක එක බාහුව. මේක බාහුව. මේකටත් කියනවා බාහුව කියලා. එහෙනම් බාහුව දෙකක් හැදෙනවා. ඒ වගේම මේකට කියනවා අපි මෙන්න මෙතන එකතු වෙන තැනට කෝණේ ශීර්ෂය කියලා. මතක තියාගන්න. එහෙනම් බාහුව දෙකකින් හා ওই විදිහට ශීර්ෂයකින් තමයි කෝණයක් හැදෙන්නේ. එතකොට මේ කෝණ පාඩමේ මුලින්ම කෝණයක් කියන එක ඉගෙන ගන්න වෙන්නේ ඔන්න ওই විදිහට. එහෙනම් සරල රේඛා ඛණ්ඩ දෙකක් එකතු වෙලා බාහුව දෙකකින් එකතු වෙලා හැදෙන කෝණයක් තමයි අපිට මේ සාමාන්‍යයෙන් කෝණ කියන පාඩමේ කෝණයක් හඳුනා ගැනීමට අදාළව කතා කරන්න වෙන්නේ. එහෙනම් මේ කියන කෝණය එක එක විදියට තියෙන්න පුළුවන්. ඒ තමයි එකක් මේ විදියට ගත්තොත් මෙහෙම තියෙන්න පුළුවන්. ඊළඟට මේ විදියට තියෙන්න පුළුවන්. නැත්තම් මේ විදියට තියෙන්න පුළුවන්. හරි? එහෙනම් ඔය එක එක ආකාර වලින් ඔය කෝණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහුව දෙක අතර පවතින ප්‍රදේශයට අයිති විශාලත්වය තමයි මේ කෝණකින් දැක්වෙන්නේ. හරි? එහෙනම් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් අපිට කෝණයක් කියන එක මේ ඇතුලෙන් තියෙන කෝණ වගේ මේ පිටින් කෝණයක් තියෙන්න පුළුවන්. හරි? ඔය විදිහට තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ අපිට කෝණය කොහොමද තියෙන්නේ කියලා මේ බාහිරින් තියෙන්න පුළුවන්, අභ්‍යන්තරව තියෙන්න පුළුවන්, ඇතුලෙන් තියෙන්න පුළුවන්, පිටින් තියෙන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට අපිට එක එක ආකාර වලින් බාහුව සම්බන්ධ වෙලා කෝණ නිර්මාණය වෙනවා කියලා ඉගෙන ගන්න. දෙකක් තියෙන්නේ බෑ. දැන් මේ වගේ එකක් ගත්තොත් මෙන්න මෙහෙම අපිට මේක කෝණයක් වුණාට මේක කෝණයක් නෙවෙයි. මේක කෝණයක්, මේක කෝණයක් නොවේ. ඇයි හේතුව? මේ දෙක අතර මේ දෙක එකතු වෙලා නැහැ. ඇයි? එකතු වුණොත් මෙන්න මේ විදිහට එකතු කරන්න වෙන්නේ. මේ දෙක දැනට එකතු වෙලා නැති හින්දා ඒක කෝණයක් විදිහට අර්ථ දක්වන්න බෑ. හරිද? එහෙනම් ওই විදිහට අපිට කෝණයක් කියන එක කොහොමද කියලා කතා කරද්දී මේ දෙක ශීර්ෂයකට එකතු වෙන්න ඕනේ. නැත්නම් කෝණයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට තිබ්බොතින් කෝණයක් නෙවෙයි. මොකද මෙතන හිඩසක් තියෙනවා. හැබැයි එකතු වුණොත් විතරයි කෝණයක් හැදෙන්නේ කියලා මතක තියාගන්න. හරි. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඍජු කෝණය ගැන. හරිද? ඍජු කෝණය ගැන. එහෙනම් සාමාන්‍යයෙන් ගත්තාම අපි ඍජු කෝණය කියන එක හඳුනා ගන්න ඕනේ. එතකොට ඍජු කෝණය කියන්නේ ඇත්තටම අංශක 90ක් වෙන කෝණය. හරි? එහෙනම් ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක් හැදෙන කෝණය. එතකොට ඍජු කෝණය අපිට හඳුනා ගන්න ගියාම
අපිට පුළුවන් කෙලින්ම ඒ කියන්නේ යම් කිසි දෙයක් මත ලම්බකයි කියලා අපි මේකට කියනවා. ඒ කියන්නේ මෙන්න මේ හැදෙන කෝණය මේ බාහුව දෙක අතර හැදෙන කෝණය හරියටම ඍජු රේඛාවක්. ඒක තිරස වෙන්න පුළුවන්. අපි මේකට ගත්තොත් තිරස කියලා කියනවා. මේකට කියවොත් සිරස කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අපි තිරස්තලය සහ සිරස්තලය ගත්තාම මේ දෙක අතර හැදෙන්නේ අංශක 90යි. මේක අපිට කියන අංශක 90 කෝණයක්. හරිද? එහෙනම් මතක තියාගන්න ඍජු කෝණයක් නිර්මාණය වෙන්න නම් අනිවාර්යයෙන්ම අංශක 90 හැදෙන්නම ඕනේ. එතකොට මේ අංශක 90 මේ විදිහට හැදෙන්නත් පුළුවන් නැත්තම් මේ විදිහට හැදෙන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැත්තම් මෙහෙම හැදෙන්නත් පුළුවන් අංශක 90. හරි? ඒ කියන්නේ අපිට හරියටම කෙලින්ම මේ අවශ්‍යතාවයේ තියෙන විදිහට ගලවන්න පුළුවන් මේ විදිහට. එනවා ওই විදිහට. එතකොට ඍජු කෝණ ප්‍රායෝගික ජීවිතයේදී උළුහස්සක් තියෙනවා. ජනේලයක. එතකොට ජනේලයකට අපි ජනේලයක් තියන්න ගියාම ඊට පස්සේ දොරක උළුහස්ස. ඊට පස්සේ ඒ හැම දෙයකටම අපි මේකේ ලම්බකත්වය තමයි බලන්නේ. ඒ කියන්නේ අංශක 90ක් හැදෙනවද කියලා. ඒ කියන්නේ පොළොව මට්ටමත් එක්ක අපි හිටගත්තාන් පස්සේ. ඒ කියන්නේ අපි ඒකට මයින් උපකරණ තියෙනවා. අපි වෙන ඊට පස්සේ අවුරුදු වල කතා කරනවා මොනවද කියලා. හරිද? එතකොට දැනට ඉගෙන ගන්න අංශක 90ක් මෙතන හැදෙන්න ඕනේ. ඍජු කෝණයක් නිර්මාණය වෙන්න. එහෙනම් ඔය ඍජු කෝණය නිර්මාණය කරන්න ගියාම ඊට පස්සේ අපට ඍජු කෝණයට අදාළව අපට ඍජු කෝණයත් එක්ක කතා කරන්න පුළුවන් තව කෝණ වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි සුළු කෝණය. හරිද? සුළු කෝණය. ඊළඟට අපි කතා කරනවා මහා කෝණය. සුළු කෝණය ඊළඟට මහා කෝණය. හරි? ඊට පස්සේ අපි කතා කරනවා මේ විදියට සරල කෝණය. සරල කෝණය. සරල කෝණය. ඊළඟට අපි කතා කරනවා පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. එහෙනම් මෙන්න මේ කෝණ වර්ග ටික අපි කතා කරන්න ඕනේ. සුළු කෝණයක් ගත්තහම පස්සේ ඇත්තටම මම මේකේ ඍජු කෝණය කියන එක මුලින් අඳලා ඉන්නම්. මේ හැම එකේම ඍජු කෝණය අඳලා ඉන්නම්. එතකොට ඍජු කෝණය ඇසුරින් අර්ථ දක්වන්න ලේසි. මම මේක කඩේලකින් දක්වන්නම්. මෙහෙම ඔන්නෝම. දැන් එතකොට දැන් මම මේකේ සිරස ඔය විදියට දක්වන්නම්. සරල කෝණෙත් මම ඔය විදියට දක්වන්නම්. මේ අංශක 90 කියන එක ඒක ඇසුරින් දක්වන්නම්. සුළු කෝණය කියන්නේ මතක තියාගන්න අංශක 90ක් මෙතන මේ කෝණ දෙක එකතු වෙලා හැදෙන මෙතන මෙතන හැදෙන අංශක 90ක්. නමුත් මේ වෙලාවේ මම අංශක 90 කියන එක ඇතුළේ තමයි කතා කරන්නේ. සුළු කෝණය කියන්නේ මතක තියාගන්න අංශක 90ට චුට්ටක් හරි අඩු වෙන්න ඕනේ කෝණය. එහෙනම් අංශක 90ට අඩුයි කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට ඔය වගේ එකක්. ඒක මෙහෙම යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට යන්න පුළුවන්. ඔය හදලා තියෙන සුළු කෝණය. ඒ කියන්නේ අංශක 90ට අඩුයි. අංශක 90ට අඩු කෝණ. හරිද? අඩු කෝණ සුළු කෝණ නම් වේ. හරි? ඔහොම කියන්න පුළුවන්. මහා කෝණ කියන්නේ එතකොට මහා කෝණ කියන්නේ මේ ඍජු කෝණය මෙහෙම තියෙනවා. හරිද? මහා කෝණ කියන්නේ අංශක 90ට වැඩි කෝණ. එහෙනම් මෙන්න මෙහෙම අංශක 90ට ගත්තාම අංශක 90ට චුට්ටක් හරි වැඩි වෙනවා නම් ඒක අපි මහා කෝණයක් කියලා කියනවා. එහෙනම් අපි මේකට කතා කරොත් අංශක 90ට වැඩි හැබැයි ඒක අංශක 90ට වැඩි වෙන්න ඕනේ. ඊට එක්කම අපිට කියත හැයි අංශක 90ට වැඩි වෙලා මෙන්න මේ 180 කියන එකට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අංශක 90ට වැඩි 180ට අඩු වූ කෝණ. හරිද? ඒ කියන්නේ කෝණයන්. හරි? එහෙනම් මේ අංශක 90ට වැඩි 180ට අඩු කියන්නේ ඍජු කෝණ දෙකකට වඩා අඩු. නැත්නම් මේක කියන්න පුළුවන් අංශක 90ට වැඩි වූ ඍජු කෝණ දෙකක එකතුවට අඩු වූ කෝණ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ දෙකක එකතුව කියන්නේ 180 නේ. එතකොට මෙතනට වඩා එන්නේ මේකට එන්නේ. ඊළඟට සරල කෝණයට ගියොත් මම මෙහෙම ගන්නම්. සරල කෝණයට ගියොත් ඔය අංශක 90 සරල කෝණයට ගියොත් මේ අංශක 90 මම මේ විදිහට දක්වන්නේ. සරල කෝණය කියන්නේ හරියටම ඍජු කෝණ දෙකක එකතුවට සමානයි. ඒ කියන්නේ මෙතන 90ක් හැදෙනවනේ කොහොමද? එහෙනම් මේ පැත්තට 90ක් හැදෙනවා. මෙන්න මේ කෝණයට කියනවා මොකද්ද? සරල කෝණය කියලා. ඒ කියන්නේ අංශක 180ට සමාන කෝණය. සමාන වූ කෝණය. හරි? ඔය කොහොමද දක්වන්න පුළුවන් නැත්තම් ඍජු කෝණ වලින් ගත්තොත් ඍජු කෝණ දෙකේ එකතුවට සමාන වූ කෝණය තමයි මේ කියන අවස්ථාව.
180ට සමාන වූ කෝණය. එහෙම නැත්නම් ඍජු කෝණ දෙකක එකතුවට සමාන වූ කෝණය. මේක අංශක 90ට වැඩි වූ ඍජු කෝණ දෙකක එකතුවට අඩු වූ කෝණය. හරි? මෙතන තියෙන අඩු වූ එකතුවට අඩු වූ කෝණය. අඩු වූ කෝණය. ඕක අර්ථ දක්වන්නේ එහෙමයි. මෙතන තියෙන්නේ අංශක 90ට අඩු වූ කෝණ සුළු කෝණ නම් වෙන්නේ නැත්නම් ඍජු කෝණයකට වඩා අඩු වූ කෝණය. අඩු වූ කෝණය. ඍජු කෝණය ඇසුරෙන් අර්ථ දක්වුවොත් ඉතින් ඔන්න අපිට කියන්න පුළුවන්. ඊළඟට ඔන්න දැන් කිව්වා අංශක 90ට අඩු වේවා සුළු කෝණ, 90ට වැඩි 180ට අඩු වේවා නැත්නම් ඍජු කෝණ දෙකක එකතුවට අඩු වේවා මහා කෝණ. ඊළඟට සරල කෝණ කිව්වා දෙකේ ඍජු කෝණ දෙකක එකතුවට නැත්නම් අංශක 180ට සමාන වූ කෝණ ওই විදිහට සරල කෝණ කියලා. ඊළඟට පරාවර්ත කෝණ කියලා ගන්නෙ මම ගන්නම් මෙහෙම ගත්තොත් මෙන්න අංශක 90 කියන එක. එතකොට පරාවර්ත කෝණය අපට අර්ථ දක්වන්න පුළුවන් සරල කෝණයට වඩා වැඩි. එතකොට සරල කෝණය කියන්නේ මේ ගානේ. එහෙනම් සරල කෝණයට වඩා වැඩි කියන්නේ මේකටත් වඩා වැඩි. එහෙනම් මෙන්න මේ හරියට. හරිද? මම මේකේ ওই විදිහට පල්ලෙහාට බඳ ගන්නවා. ඔයාලා පේනවා මෙතන අංශක 90. මෙතන අංශක 90. මෙතන අංශක 90. මෙතන අංශක 90. එහෙනම් මේ හැම එකේම 90 90 90 90 90 හතර 360යිනේ. පරාවර්ත කෝණ විශේෂත්වය තමයි පරාවර්ත කෝණයක් කියන්නේ අංශක 180 අංශක 90ක් කියන්නේ මෙතන ඉඳන් මෙතනට ආම 90යි ආයි මෙතන ඉඳන් 90ක් ආම 180යි. එහෙනම් 180ට වැඩි එහෙත් 360ට අඩු. ඒ කියන්නේ ඍජු කෝණ හතරක එකතුවට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතන ඉඳන් යනවා මෙන්න මේ කියන කෝණය. මෙතනට ආවොත් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රේඛාවට වඩා චුට්ටක් මෙහාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේක ලිව්වොත් ඔයාලට අංශක 180ට වැඩි. එහෙනම් අංශක 180ට වැඩි වූ එහෙත් අංශක 360ට අඩු වූ කෝණ තමයි ඔය විදිහට කියන්නේ. එහෙනම් මෙතන මම ලියන්න ගියොත් ආයම සරල කෝණයට වැඩි වූ සරල කෝණයට වඩා වැඩි වූ ඍජු කෝණ හතරක එකතුවට දෙකක නෙවෙයි හතරක නේද 360ක් නේ එකතුවට වඩා අඩු වූ කෝණ ඔන්න ඔහොම තමයි ලියවෙන්නේ. හරිද? ඍජු කෝණ වලින් ලිව්වොත් එහෙමයි. සරල කෝණයට වඩා වැඩි වූ ඍජු කෝණ හතරක එකතුවට. ඒ කියන්නේ මෙතනට එන්නේ නැහැ. හරි? එහෙනම් ඔය කියන විදිහට මෙන්න මෙතනින් මේක නවතිනවා. ඒ කියන්නේ මෙතනින් මේක නවතිනවා. මේ ටික ඉන්නේ නැහැ. මේ ටික ඉන්නේ නැහැ. හරිද? එහෙනම් ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් ඔන්න කෝණ, සුළු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ කියලා. ඉතින් ඒව කතා කරාන් පස්සේ ඔයාලට පුළුවන් මේ කෝණ පිළිබඳව ඔන්න ඔය විදිහට අවබෝධය ලබාගෙන ඕනෑම කෝණයක් හඳුන ගන්න. ඉතින් ඔයාලා දන්නවා ඔරලෝසුවේ කටු තියෙනවා. එහෙනම් ඔරලෝසු කටුවේ ඔයාලට හැසිරීම නිරීක්ෂණය කරාම ඒ නිරීක්ෂණය කරන ඔරලෝසු කටුව මතින් ඔයාලට කෝණ නිර්මාණය හොඳට ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි අන්දොත් ඔරලෝසුවක් අන්දොත් මේ විදිහට 12 6 9 3 1 2 4 5 6 7 8 9 10 11 ඔය විදිහට අන්දොත් මෙන්න මේ වෙලාවේ සාමාන්‍යයෙන් ගත්තාම ඔහොම තිබ්බාම අපිට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ ඍජු කෝණයක් කියලා. ඊළඟට මේක මේ 3 දැන් මේ 3 කියන වෙලාව හදිසියව 3:35 වුණොත් අපිට කියන්න පුළුවන් ඒකේ තියෙන මොකද්ද? ඒ අවස්ථාවේ කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මහා කෝණයක් තියෙන්නේ. හරිද? මහා කෝණයක් නෙවෙයි අංශක 180ට වැඩි 360ට අඩු වූ ඒ කියන්නේ පරාවර්ත කෝණයක් තියෙන්නේ. ඊළඟට මේක මම ඇන්දොත් මෙන්න මෙහෙම මේ විදියට ඇන්දොත් මේ දෙනන්ද මොකද තියෙන්නේ? ඒ වෙලාවේ තියෙනවා හරියටම 180ක් සරල කෝණයක්. ඊළඟට මේක මෙහෙම ඇන්දොත් 3:5ට ඇන්දොත් මෙතන තියෙන්නේ කීයද? එතන තියෙන්නේ එහෙනම් හරියටම සුළු කෝණයක්. එහෙනම් ඔන්න ඔය විදියට ඍජු කෝණ, සුළු කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ ඔයාලගේ ඔය ඔරලෝසුවේ මුහුණත තුලින් හරියටම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලගේ ඔය අභ්‍යාසවල තියෙනවා ඔරලෝසු මුහුණත් පෙන්නලා කොහොමද කෝණ නිර්මාණය කරන්නේ, කොහොමද කෝණ අඳුනගන්නේ කියලා මම හිතනවා බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. 6 වසරේ ළමයි කියන්නේ ටිකක් මුලින්ම තේරුම් ගන්න අවදිය නිසා ඔයාලා හරියට මේ කෝණ සම්බන්ධව තේරුම් ගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න Facebook එකට, YouTube එකට කමෙන්ට් කරන්න, Facebook group එකට මේ page එකට කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම YouTube එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලගේ ඉන්න යාළුවන්ට පේන share කරන්න. තව දැනුම ගන්න අය ඉන්නවනම් එහෙනම් මම හිතනවා
මේ කියන කෝණ පාඩම වලට තේරුණායි කියලා අපි ඊළඟ තව දවසක වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එතකන් ඔයාලට මේ පාඩමේ ගණන් හදාගෙන ගිහිල්ලා හොඳ මැත්ස් දැනුමක් ලබා ගන්න කියලා ආරාධනා කරමින් අද මම මෙතනින් සමුගන්නවා. ස්තුතියි.